මොකද උනේ? කකා හිටියේ මාළු කටුවක් හිර වෙලා වගේනේ. ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න වෙයිනේ. යානම් හොඳයිනේ. මුලින් මයිලට කෝල් එකක් කරන් බලමු. හෙලෝ මචං මයිලා මේ පොඩි කරදරයක් වෙලා ගත්තේ. කරදරයක් මොකෝනේ හස්බන්ඩ්ගේ උගුරේ මාළු කට්ට හිර වෙලානේ මචං. අපි ගන්න try කරා හරියන්නේ නැහැ බං එන්නේ. අප්පා බත් ගුලියක් ගිල්ලුවද ඕ බත්ගුලි දෙකක්ම ගිල්ලුවා හරි ගියේ නෑ බං. මිදුලට ගිහින් ගල්කට 4-5 කරන් වරෙන්කෝ ගල් කැට හතරක්. ඔව් ගෙනෙන්කෝ දැන් ඕවා එකින් එක ගිලින්න කියපන් ගල් ගිලින්න? මම කියන විදිහට කරපන්කෝ පොතේ හැටියට මාළු කට්ට උඩට එන්න ඕනේ මේ ෂුවර් නේ මේක වැඩ කරයිනේ නේ. ආයෙදින් දන්නවනේ මගේ බෙහෙත් ගැන අනේ මගේ අසරණ නෝනා. වෙලාවට මචං අපේ එකෙක් හරි මෙඩිකල් ෆැකල්ටි ගියේ. නැත්නම් ඉතින් හැමෝම ඔයගොල්ලෝ හොස්පිටල් දුවන්න එපේ. හැබැයි උඹ ඒ කාලේ වැඩ කරපු විදියට නම් මට හිතුන්නේ නැහැ උඹ මෙඩිකල් ෆැකල්ටි තියා මේ නිකන් අඩු ගානේ සබ්ජෙක්ට් තුනක් පාස් වෙයිද කියලා. මොකද මේ දවස්වල වෙන්නේ? හොස්පිටල් එකේද? ෆයිනල් එක්සෑම් ලිව්වා මචං ඉතිහාසයේ අඩුම ලකුණුලු තේරුමක් නැහැ නේ ඉතින් මම මේ තාත්තගේ කුඹුර කොටන් ඉන්න කියලා බැලුවේ ආ? එක්සෑම් කෙලවුණාට මචං මගේ බෙහෙත් ගැන බය වෙන්න එපා උඹට මතකනේ මචං අර වතුර තිබා වෙච්ච කපුටගේ කතාව කපුටාගේ කතාව? අර මචං වතුර තිබා වෙච්ච කපුටෙක් කලයකට ගල්කට දාලා කලේ පතුලේ තිබිච්ච වතුර ටික උඩට අරගෙන බිව්වේ සේම් ටෙක්නික් ටිකක් බලන් හිටපන්කො මාළු කට්ට උඩට එයි ආ? Vagabundo.